බේබිලට ඇහෙන්න ඕනි. තාජුදීන්ගේ අවසන් මොහොතේ පණ අදිනකොට ඒ ඇහිච්ච වේදනාව මේ බේබිලාගේ කන් වලට ඇහෙන්න ඕනි. එක්නැලිගොඩ ඝාතනයේදී ඒ වේදනාව මේ බේබිලට ඇහෙන්න ඕනි. ඒගොල්ලන්ගේ අම්මලට ඇහෙන්න ඕනි. පාස්කෝට් ප්‍රහාරය පොලිටිකල් නැරටිව් එක හදනකොට ඒක ප්ලෑන් කරනකොට ඒකෙන් ඒ අහිංසක අම්මා තාත්තා දරුවෝ ආදරවන්තයෝ විදේශ රටවල් වලින් ආපු මිනිස්සු මැරෙනකොට ඒගොල්ලන්ගේ විලාපේ මේගොල්ලන්ට රව් පිළිරව් දෙන්න ඕනි. ඒ විතරක් නෙමෙයි. අද ඒවා ප්ලෑන් කරපු අයගේ බිරින්දෑවරු අම්මලා ඉබාගාතේ ඇවිදිනවා. අද ඒගොල්ලන්ට ඒ පව් පටිසන් දීලා තියෙන්නේ. එදා පල්ලි ඇහුණ විලාපය අද මේගොල්ලන්ගේ ආත්මය ඇතුලේ දෝංකාර දෙන්න පටන් අරගෙන. චරිත් ගිහිල්ලා අගමැතිතුමියටයි මාලිමාවේ කණ්ඩායමටයි පුදුම ඇරියස් එකක් තිබුණේ. එයා ගිහිල්ලා ඇත්ති වෙන්න මඩ ගහන්න පටන් ගත්තා. මඩ ගහලා බැරිම තැන ගිහිල්ලා කතරගම දේවාලේ පොල් ගහන්න ගත්තා. චරිත් ගහපු පොල් ගෙඩියේ ගෑනු ධම්මලා මාලිමාවේ ගෑනුන්ට ගහපු පොල් ගෙඩියේ ඒක බෑයක් ඇවිල්ලා චරිත්ගේ ඔළුවටම ආපහු පත බෑ වුණා. කරන කලට ඔව් දිට්ඨ ධම්ම වේදනීය කර්ම කියන්නේ ඒවා තමයි. කරන කලට පව් මීරිය මීසේ විදින කලට දුක් දැඩි වේ ගිනිසේ. අද විපක්ෂයට වෙලා තියෙන්නේ ඒක තමයි. ගොනා පසුපස ගමන් කරන කරත්ත රෝදේ වගේ තමා කරපු පව් තමා පසුපස ගමන් කරමින් ඉන්නවා. ජනාධිපතිතුමාට කෝල් දෙනවලු ආන්ස කරන්නලු. කවුද ඔයා? කවුද ඔයා? ඔයා කෝල් ආන්ස කරන්න කවුද ඔයා? කියන කතා බලන්නකො ඉතින්. මේ වගේ මෝඩ කතා කියන මිනිස්සුෙකුට අපිට පොඩි විනෝදයක් ගන්න සමහර වෙලාවට ආන්ස කරන්න පුළුවන්. ඒරනේ. ඔයගලන්ට ආයේ බලය කියන එක හීනයක් විතරයි. ඒකට ලං වෙන්නවත් බෑ. මේ රට ඉස්සරහට යනකොට මේක ලෝකේ තියෙන පොසත් ලස්සන රට බවට නම් මොකද ග්‍රීන් හයිඩ්‍රජන් තුල අපිට ඒ තියෙනවා. ඒකට තමයි කැබිනට් අනුමැතිය හම්බුනේ. ඒ ග්‍රීන් හයිඩ්‍රජන් එනකොට අපි හයිඩ්‍රජන් නිපදවනවා ඒ කාබන් නිමෝචනයෙන් තොරව. ඒකත් එක්ක අපි ගන්න වායුගෝල නයිට්‍රජන් එක්ක කරලා ග්‍රීන් ඇමෝනියා හදනවා. ඒක සැලසුම් කරන ග්‍රීන් ඇමෝනියා හදුවොත් අපි දන්න අපේ රටේ පෝර ප්‍රශ්නේ අපේ රටේ වැඩිම විදේශ විනිමයක් එළියට යන්නේ මොකද්ද? පොසිල ඉන්ධන ගේන්න. ඊළඟට පෝර ගේන්න. පෝර ලංකාවට ගේන්න ඕනේ නැහැ. පෝර ලංකාව නිෂ්පාදනය කරලා අපනයන කරන්න පුළුවන්. ඒක ග්‍රීන් ඇමෝනියා හරහා. අන්න එහෙම තමයි සැලසුම් සහගත රජයක් ඉන්නේ.